ඒක තමයි මම බැලුවේ. යකෝ ඔච්චර අයියෙන් දුවන්නේ. සුසන්තිකාලගේ නෑද ඒවද? සෙන්ට්‍රල් එකේ සුගන්ධිකාද? මොකා? සුගන්ධිකා නෙවෙයි බං සුසන්තිකා. ගම වරකබල සුසන්තිකාව දන්නේ නෑනේ. අවුදුම බලෝ කැම්පස් එව්වේ? අත උස්සලා දාවේ? නම හරියට ඇහුන්නේ නෑ අයියේ. කොහේ ඇහෙන්නද? මෙලෝසියෙන් ඇින්නේ. මං අච්චර නංගි නංගි කියලා කතා කරා ඇහුන්නේ නෑ. ෆස්ට් ඉයර් කිව්වා විතරයි නවතුණානේ. ඇහෙන්නේ නෑ විතරක් නෙවෙයි පේන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ. ඔය ෆයිල් එක ඇතුලේ තිබිලා තම්සේගේ හොටු ලේන්සු අය රුපියල් 500කුයි වැටුණා කියලා දන්නවද? සෝරි අයියේ. සෝරි නේ තැන්ක් යූ කියපන්. අයියෝ ඉංග්‍රීසිත් උගන්වන්න වෙනවනේ. මොනවා සබ්ජෙක්ට්? සිංහල? හිස්ටරි? ඉංග්ලිෂ් ෆ්‍රෙන්ච් සයිකොලොජි. එහෙමද? හරි කමක් නැහැ. කැම්පස් එකේ ඉන්නවා නම් ඇහැ කන අරගෙන අවධානයෙන් අවබෝධයෙන් සිහිබුද්ධියෙන් ඉන්නවා. මොකද මේ තනියෙන් යාළුවෝ නැද්ද? යාළුවෝ හදා ගන්නවා. හරි අයියේ. හරි අයියේ තමයි. දැන් පරිස්සමෙන් යන්න. බය වෙන්න එපා හලෝ. අපිත් ඕගොල්ලෝ වගේම තමයි. වෙනසකට තියෙන්නේ අවුරුද්දකට දෙකට කලින් අපි ආවා. ඒ නිසා අවුරුදු කීයක් පහු වෙලාවත් කමක් නැහැ. අපිවත් පහු කරගෙන උඹලා පුළුවන් තරමක් දුර ඵලයල්ලා. ජය වේවා. ආදරයෙන් මිනිසුන් දිනා ගනිමු.